තමයි කොහොමද සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට Adobe Stock වල වැඩිම ගෙවීමක් කරන ඉමේජස් ජාතියක් තමයි අද කියන්නේ. එතකොට මේක 2026 පටන් ගත්තොත් ලොකු වෙනසක් කරන්න පුළුවන් වාට. එතකොට මේකේ vector illustrations ඒ වගේම AI images right. එතකොට ඒ කියන්නේ AI ඒ කියන්නේ model images වගේ අපිට මේකේ දාන්න පුළුවන්. හරිද? එතකොට මොකක්ද මේ කීවර්ඩ් එක? හරිද? ඊට කලින් කියන්න ඕන ළමයි Patreon එකේ මම කරනවා ඉස්සරහට කොහොමද හරියටම ලයික් කැම්පේන් එකක් කරන්නේ. මම ඒක වීඩියෝ එක හෙට දානවා. කොහොමද හරියටම ලයික් කැම්පේන් එකක් කරන්නේ. එතකොට ලයික් කැම්පේන් එකක් කිරීම මගින් කොහොමද රටවල් ටාගට් කරලා අපි මොනිටයිසේෂන් උදෙසාම අපේ pages grow up කරගන්නේ. එතකොට කොහොමද මොනිටයිස් කරලා සාමාන්‍ය මාසයකට $17,000 උපය ගන්න පුළුවන්. ලොකු ආදායමක් ගන්න පුළුවන් වැඩක් කරනවා. එතකොට ඔයගලන්ට join වෙන්න පුළුවන්. හරි. එතකොට මම ඊදා ඉගෙනුවා කියන්නේ Facebook ads හරියටම ගහන හැටි මේ වීඩියෝ එකේ Facebook ads ගහන හැටි. හරි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. වැඩි කතා කරන්න නැතුව. එතකොට මේ keyword එක තමයි business and industry. හරිද? business and industry. එතකොට මේක මේ images buy කරන්න ගොඩාක් අය ඉන්නවා. ඒක companies right. එතකොට ඒක industry වල තියෙන sub companies ගොඩක් තියෙනවානේ. එතකොට මේකේ vectors සහ illustration දැන් Adobe Stock කරන කට්ටිය දැන්නමත් හරිද? ඔයා Adobe Stock කරනවා නම් ඔයා අනිවාර්යෙන් දන්නවා මේකට තියෙන ඉල්ලුම කොහොමද, මේකෙන් කොච්චර මුදලක් වාට හොයන්න පුළුවන්ද කියන එක. මොකද මගේ හැමදාම මේ business and industry පැත්තෙන් එක image එකක් sell වෙනවා හැමදාම. හරිද? ඒක මට ලොකු දෙයක්. හරිද? ඒක මට ලොකු දෙයක්. මොකද ඒක passive නේ. දැන් මම එක image එකක් හැදුවොත් ඒක 100 වතාවක් sell වෙනවා කියන එක passive income. ඒ කියන්නේ එකපාරක් මහන්සියක් කරලා කියලා 100 වතාවක් ඒක කියන්නේ මම නිදාගෙන හිටියත් මට සල්ලි එනවා. හරිද? මම වැඩක් කරේ නැතුනොත් මට Adobe Stock එකේ KDP එකේ YouTube නම් එහෙමයි දැන්. සමහරක් වෙලාවට මේ වීඩියෝ දාන්න තමයි අපේ earnings වැඩි වෙන්නේ. දැන් වීඩියෝ මම දාන්න නැහැ හිතන මේ channel එක. ඒතර earnings ෆට්ට අඩු වෙනවා දැන්. මම ගිය ටිකේ මම දවස් 20ක් හිටියනේ එළි. එතකොට එක channel එකක් තිබ්බා ලංකාව ටාගට් කරලා කරේ. කොහොම හරි එකේ averagely ඒ කියන්නේ පොඩ grow up වෙන channel එකක්. කියන්නේ subscribers ලා තිබ්බේ මම හිතන්නේ 18,000ක් වගේ. හරිද? 18,000ක් වගේ තිබ්බේ. කොහොම හරි earnings තිබ්බා මම හිතන්නේ ඩොලර් 70 ගණක් වගේ මාසෙට ඇවිල්ලා. කොහොම හරි ඒක මම රට ගිහිල්ලා එද්දි ඩොලර් 20 ගානට බහලා තියෙනවා. ඒ කියන්නේ වීඩියෝස් දැම්ම නැති හින්දා. හරිද? දවස් 20ට මට 20ම වීඩියෝ දාන්න බැරුණා. එහෙම තමයි මම ඒක හැමදාම වීඩියෝ එකක් පබ්ලිෂ් කරලා ඒක එච්චර grow උනේ. එහෙම තමයි. හැබැයි KDP Adobe Stock කියන්නේ එහෙම නෙමෙයි. අපි trending ගන්න ගත්තොත් trending වුණාම තමයි දැන්. KDP ගිය අවුරුද්ද දාලා තියෙන පොත් ගිය අවුරුද්ද කියන ළමයි 2024 හරි 2024 දාලා තියෙන බුක්ස් තාම සෙල් වෙනවා. හරි. ඒ වගේ ඔපචුනිටි එකක් තියෙනවා. හරි. දැන් මේකට කොහොමද අපි මේ prompt generate කරගන්න මේ business and industry එකට Gemini එකෙන් පුළුවන් generate කර මම පොඩි prompt එකක් ගහන්න. Write 10 images prompt ideas for illustration. අපි මෙතන 100 කියලා ගහමු. ඒකට හේතුව කියන්න. එතකොට similar contents වඩින්න තියෙන මේ ඉඩ කඩ අඩුයි. හරි. එතකොට 100 images from titles then
මේ ගැන තේරුම් ගත්තත් දන්නේ හරි ඉතින් right මේ වගේම ඔයා මෙන්න මෙහෙම මේ විස්ක් එකෙන් ජෙනරේට් කරගන්න පුළුවන් ඉලස්ට්‍රේෂන් කියලා ළමයි ඉස්සරහට දාන්න හරි මෙන්න මේ විදිහට දාන්න හිතනට මේ පොඩ්ඩක් අපේ ඒරියකට චුට්ටක් වහින සින්න තියෙන සිගනල් හරිම අඩුයි අන්ඩස්ටෑන් කළ තිබෙන මේකත් අර ඒ කැටකරට අදාළ දෙයක් නමුත් මට ඕනේ නිකං රස්ටේෂන් වෙක්ට මේච් කර වෙක්ට රයිට් මේ වට පේනවා මේ මෙන්න මේ වගේ ඉමේජ් අයිඩියාස් යනවා හරිද මේවා මේ එකන මාර ට්‍රෙන්ඩිං හරි ඔවයි වෙබ්සයිට් වලට එතකොට එක කම්පැනිස්වලට ගන්නවා ඉතින් මේ වගේ ජෙනරේට් කරන්න වාට ජෙමිනි එකෙන්ම අයිඩියස් ගන්න පුලන් දැ මේ 100 අයිඩියස් තියෙනවා හරි එතොරවා මේ 100 අයිඩියස් වලට ඉමේජස් දැම්මොත්තේම ලොවෙස් සෙල්ලනවා ඉතින් මේ ලොකු ෆොටෆෝලියක් කියලා දුන්න ඉතින් ඕගොල්ලන්ට කරන එක ඕගොල්ලන්ගේ යුතුකමක් කියල් දෙනෙක මගේ යුතුකමක් ඉතින් මේ වගේ දේවල් කරොත් වාට ඉන්කම් එක වැඩි කරගන්න පුළුවන් දැන්ටම තැටස්ටොක් කොල කරන්න ඇති ඉතින් අර මාසක ඩොල 10ක් 15ක්කාව කියලා ළමයික තේරුමක් නෑ ඉතින් අපි අඩුම මාසක ඩොල 100ක්වත් අඩුම මං කියන හොයන්න ඕනේ මාසකට ඩොල 100ක් වෙන ප්ලෑන් එකක් මම කියලා දුන්නා මේ ඇඩ්වස්ටොක් වලින් මෙන්න මේ වීඩියෝ එක බලුවොත් Patreon එකේ වාට ඒක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් Patreon එකේ ළමයි වැදගත් වීඩියෝ එකක් තියෙනවා තවත් මතක් කරන මේ අලුත් අවුරුද්දේ ඕගොල්ලන්ට මැච් එකක් ප්ලේ කරගන්න පුළුවන් වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ළමයි කරන්න මේක කරොත් වාට ලොකු අර්නින් කර යන්න පුළුවන් මම එක පෙන්නන්න කොච්චර පෙන්නුවත් එපා වෙන්නේ මට ඒ තරමට මමත් හම්බ කරපු දෙයක් තව ගොඩක් අය හම්බ කරපු දෙයක් මේ Patreon එක ඇතුලේ YouTube course එකක් තියෙනවා ළමයි පාර්ට් 13ක ඉතින් මම හිතන්නේ පැය 3කට වඩා අධික කාලයක් course එකක් ඉතින් කරන්න හරිද කරොත් ඔයාට හරිද මට නෙමෙයි කරගත්තොත් ඔයාට මම අර මාසෙක ලක්ෂ 3ක් හොයන මේ වීඩියෝ එක පෙන්නන්න ඔයාට මේ ඩිජිටල් ප්‍රොඩක්ට්ම තියෙනවා KDP එකෙන් ඔයාලට මේ ගේමක් ගහන් දුන්න KDP books කොහොමත් 500ක් 600ක් ෆ්‍රී දීලා තියෙනවා මේ ඩොලර් 5000ක් වටින ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් දුන්නා ඕගොල්ලන්ට මැච් එකක් ගහ ගන්න පුළුවන් ඕගොල්ලන්ට උනන්දුව කැපවීම තියෙනවා හරි පල්ලෙහාටම ස්ක්‍රෝල් කරන්න ඕනේ දැන් තමාරක් අය මේක ස්ක්‍රෝල් කරලා බලන්න මම ඒකයි පෙන්වන්නේ මොකද මේ chance එක ඕගොල්ලන් ගත්තේ නැත්තම් තීරමන්නේ හරිද අපරාධනේ මම කියලා දුන්න එකත් අපරාධේ රුපියල් 300කට මේ ඔක්කොම වට අන්ලොක් වෙනවා හරිද ඒක වාසි මේ
මම මාසෙ රුපියල් ලක්ෂ 3ක් වෙන බිස්නස් අයිඩියා එකක් part 1 සහ 2 ලෙස part 1 එකට 25ක් විනාඩි part 2 එක විනාඩි 5යි මේක කරන්න පුතාලා කරොත් ඕගොල්ලන්ට ඉතින් රුපියල් 300 ගැන හිතන්න එපා ජොයින්ලා මේ වීඩියෝ දෙක බලුවත් මේ වීඩියෝ එකකින් ඔයාලට මුදල් හොයන්න පුළුවන් හරි එහෙනම් ළමයි අපි next එකෙන් හම්බෙමු Patreon link එක පල්ලෙහා දාලා තියෙනවා හැමෝටම ජය වේවා